ක්‍රීඩාශීලී සුබ දවසක් ප්‍රාර්ථනා කරන මුලින්ම ඔයාලා සියලුම දෙනාට ඉතින් ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය මේවට අතරමඟ නවතා දැමීමට සිදු වුණා ඒ ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වී තිබෙන යුද්ධමය තත්ත්වයේ හේතුවෙන් කෙසේ වෙතත් එම තත්ත්වය මේවට සම්මතයකට පත් වෙමින් තිබෙන නිසා නැවතත් ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඉතුරු තරඟ පැවැත්වීමට ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ සංවිධායකින් තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී මෙම තරඟ ආරම්භ වීමට නියමිතයි. කෙසේ වෙතත් මෙම තරඟ ආරම්භ වීමේදී මෙම තරඟාවලිය සඳහා එකතු වී සිටි ප්‍රබල විදේශ ක්‍රීඩකින් කීප දෙනෙකුම මේවට සිය මව් රටවල් බලා ගමන් කර තිබෙනවා. ඒ වගේම ඔවුන්ට ඉදිරියේදී නැවත ආරම්භ වන තරඟාවලිය සඳහා එකතු වීමට නොහැකි බවට තොරතුරු දක්වා තිබෙන්නේ ඔවුන්ගේ කණ්ඩායම් වලට එසේත් නැත්නම් ඔවුන්ගේ සිය මව් රටවල් වල සහභාගී වන ජාත්‍යන්තර තරඟ වලට සහභාගී වීමට තිබෙන නිසා ඉතින් මේවට ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඉදිරි තරඟ පැවැත්වෙන තරඟ කාලසටහන් නිල වශයෙන් නිකුත් කර තිබෙනවා. ඒ වගේම මේ ආකාරයට මෙම ක්‍රීඩකයන්ට මෙම තරඟාවලිය සඳහා ඉදිරි කොටසට සහභාගී වීමට නොහැකි නිසා එම ක්‍රීඩකයන් වෙනුවට නව ආදේශක ක්‍රීඩකයන් එකතු කර ගැනීමට ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අදාළ කණ්ඩායම් විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව මේවට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කීප දෙනෙකුටද අවස්ථාව හිමි වී තිබෙනවා ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ක්‍රීඩා කිරීමට. ඒ අනුව මීට පෙර ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා එකතු වී සිටි ක්‍රීඩකයන් විදිහට සඳහන් වී තිබෙන්නේ ඉෂාන් මාලිංග, කමිදු මෙන්ඩිස්, දසුන් ශානක, මහේෂ් තීක්ෂණ, වනිදු හසරංග, නුවන් තුෂාර, මතීෂ පතිරණ ඒ වගේම දුස්මන්ත චමීර යන ක්‍රීඩකයන් පමණයි. ඒ අනුව මේ වන විට නවතම ක්‍රීඩා තොරතුරු වල සඳහන් වන ආකාරයට කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක සහ පැතුම් නිස්සංක ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඉතිරි තරඟ ක්‍රීඩා කිරීම සඳහා වූ අදාළ කණ්ඩායම් විසින් මේ වනට තෝරා ගැනීමට නියමිත බවට තොරතුරු සඳහන් වී තිබෙනවා. ඉතින් ඉදිරියේදී මේ ගැන ලැබෙන යාවත් කාලීන වන තොරතුරු ඇතුළත් ක්‍රිකට් පිටියේ අලුත්ම තොරතුරක් සමගින් ඔයාලත් එක්ක එකතු වෙමින් බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා ක්‍රීඩාශීලී සුබ දවසක්.